හලෝ හලෝ යාළුවනේ. අදත් ඔයාලත් එක්ක එකතු වෙන අලුත් වීඩියෝ එකකින්. කවුද නිසල් බෝයි. මම තමයි නිසල් බෝයි. අලුතෙන් channel එක පටන් ගත්තේ. Minecraft වීඩියෝ තමයි ගේන්නේ. තව අනිත් ගේම් ගේනවා. දැන්ට Minecraft කරගෙන යනවා. මොකද මම ඒකට කැමති හින්දා මේ දවස් ටික පොඩ්ඩක් වීඩියෝ දැම්මේ නෑ. ඒකට හේතුව උනේ මම Minecraft එක ඇත්තටම බිල්ඩ් කරා අමාරු විදිහට බිල්ඩ් කරා ෆාම් කරලා අන්තිමට අලුතෙන් තව ෆාම් ටිකක් හදාගත්තා. ඒවා කරා. ඒ හින්දා තමයි මම වීඩියෝ ගෙනාගත්තේ. වෙලාව ගියා හුඟක්. මට රෙකෝඩ් කරන්න කම්මැලි හිතුණා. ඉතින් මං ගෙනාවේ රෙකෝඩ්. කමක් නෑ. මං හෙට ඉඳන් ගේනවා. ඔව්. හෙට නැත්තම් අනිද්දා මං තව අලුතෙන් වීඩියෝ එකක් දානවා. දැන් මගෙන් යාළුවෝ අහලා තිබ්බා YouTube එකේ යාළුවෝ අහලා තිබ්බා කොහොමද මං ස්කින් එක දාලා තිබ්බේ, කැරක්ටර් එකට ස්කින් එක ඇඩ් කරගත්තේ කොහොමද, ගේම් එක ගැන තව අහලා තිබ්බා, සර්වර් හදන්නේ කොහොමද, ඒ වගේ ඒවා අහලා තිබ්බා. මං හිතාන අදාරන් සර්වර් එක හදන විදිහ, ස්කින් ඇඩ් කරගන්නේ කොහොමද, ටී ලොන්ච් එකට ලොග් වෙන්නේ කොහොමද හරියට, ඒ වගේ පොඩියට විස්තරයක් කරන්න තමයි මං අද අපි යමු වැඩේට. මුලින්ම ඔයාලගේ Google සර්ච් කරගන්න ටී ලොන්ච් කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා ටී ලොන්ච් කියලා. ඩවුන්ලෝඩ් Minecraft කියලා එනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයගොල්ලෝ අලුතෙන් ඉන්නේ මෙතන ටී ලොන්ච් ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. හරිද? ඊට පස්සේ ඔයාලා මේකේ ටී ලොන්ච් එකට ලොග් වෙන්න ඕනි. මෙන්න මෙතනින් සයින් ඉන් වෙන්න ඕනි. මම හිතන්නේ මම මේ account එකේ සයින් ඉන් වෙලා නැහැ. මෙතෙන්ට ඔයාලගේ account password එහෙම දීලා අලුත් එක හදන්නත් පුළුවන් මම හිතන්නේ. ඔව්. මෙතනින් කෙලින්ම Google account එකට sign in වෙන්න තියෙන්නේ. හරිද? ඉන්න මම අනිත් එකෙන් sign in වෙලා තියෙන්නේ. මම පෙන්නන්න මගේ අනිත් බලන්න මම මේකෙන් sign in වෙලා නේ දින්නේ. ඔව් මෙතන sign in වෙලා ගුගල් 27 කියලා තියෙනවා. sign in වෙලා ඉන්නේ මම. මෙන්න දිනවා. ඔයගොල්ලෝ sign in වුණාට පස්සේ මෙන්න මේකට තමයි මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති කෙලින්ම ඔයගොල්ලෝ sign in වුණාට පස්සේ වෙන මොකවත් නැහැ. කෙලින්ම ඔයාලගේ ස්ක්‍රීන් එකට මෙන්න මේක එනවා. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා ඔයාගේ play name එක. ඒ කියන්නේ Minecraft game එක play කරද්දී ඔයා දාගෙන ඉන්න name එක. දැන් මම දාලා තියෙන්නේ දුලීප් 27 කියලා. හරිද? ඊට පස්සේ ඔයාට පුළුවන් මේම mouse wheel එක scroll කරලා යටට දී ගියාට පස්සේ upload skin කියලා එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ එතනින් අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලා කැමති ස්කින් එක. අප්ලෝඩ් කරන්න කලින් ඔයාලට මෙන්න මෙතන නෑ වැරදුනා. කොහෙන්ද? ප්‍රොතර මොකදනේ දෙකින්න ඔයගොල්ලෝ Google එකේ සර්ච් කරලා Minecraft skins කියලා සර්ච් කරලා ඔයගොල්ලෝ මේ කැමති ලින්ක් එකකින් ගිහිල්ලා යනවා. අපි අරගමු බලන්න තියෙන ස්කින් එක. ලස්සන එකක් බලන්න මේක පෙන්වන්න හරි ලස්සන එකක් තියෙන්න බෑ. දෙන්නේ ඒ වෙබ්සයිට් එක හරියන්නේ නැහැ වෙන වෙබ්සයිට් එකකට. ස්පයිඩර්මෑන් ඉන්නවා වෙන එකට. ඒ වෙලා තියෙන්නේ මේ මතක නැති ඉඳලා බලන්න. මේක හොඳයි වගේ. කොහොම බලන්න මෙතනින්ද මන්ද ගත්තෙත් කමන්නේ. අපි දැනට පෙන්වන්න ඕනින්ද මොකක් හරි එකක් දාගමු නේද? නැත්තම් මට මේක කරන්න වෙන එකක් නැහැ. දැනට අපි මෙන්න මේ වගේ එකක් දාගමු. මේකෙ තියෙන එක දාගමු අපි.
ඔයගොල්ලෝ මෙහෙම ඉන්න ස්කින් එක ඩවුන්ලෝඩ් කරගන්න. එන්න දැන් ස්කින් එක ඩවුන්ලෝඩ් වුණා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයගොල්ලන්ගේ T-launch එකට යන්න ඕනේ අපා. මෙන්න මෙතන T-launch වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් අප්ලෝඩ් ස්කින් කියන එක ඔබලා හරියට මේක මෙන්න මේක ඔයාලගේ මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ එක කියන්නේ මෙන්න මේක කත්ත ගන්නද කියන්නේ මෙන්න මේක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරාට පස්සේ එන්නේ මෙන්න මේ වගේ. ඒක එන්නේ යාළුවනේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකක් එන්නේ. මේ දිනේ මගේ පරණ එක. මම දාන් ඉන්නේ දැන්. ඉතින් මම දාන් ඉන්නේ මේ දින අලුතෙන් ගත්ත එක. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන්නේ ඒක කොහොම ක්ලික් කරලා එතන ඕපන් දෙන්න. ඊට පස්සේ ටික ලැබ්බලන් ගියාම මම අප්ලෝඩින් වෙනවා තාම. සක්සස්ෆුල් අප්ලෝඩ් වුණා. හරි. දැන් මෙතන පෙන්නනවා ඊට පස්සේ ආට තියෙන මේක දැන් මගේ ස්කින් එක වැටලා තියෙනවා. දැන් මේ ස්කින් එක වැටලා තියෙනවා මට. දැන් මට කරන්න තියෙන්නේ මේ ටික ඔහොම පැත්තකට කරලා දාන්න ඕනේ. ටික ඔහොම පැත්තකින් අපි ඔහොම තියාගමු දැන්ට. තියාගෙන අපි දැන් යම් බලන්න ගේම් එක ඇතුළට. හරි යාළුවනේ මෙන්න මේ විදිහට T-launch එක ඕපන් වුණා. ඊට පස්සේ මම මෙතන ගහන version එක තියෙනවා මෙතන 1.15.2 කියන එක. ඔයගොල්ලන්ට මෙතන මේ මේක ක්ලික් කරලා ඔයගොල්ලන්ට අලුතෙන් මේ T-launch එක ගත්ත එකම මෙන්න මේ උඩින්ම තියෙන version එක තමයි සාමාන්‍යයෙන් install වෙලා එන්නේ T-launch එකත් එක්ක. දැන් මම ඒක ගත්තේ නෑ. ඒ හින්දා මම පල්ලට ගිහිල්ලා මම තෝරගන්න මම ගහන version එක මේ පරණ version එක ගහන්න. ඊට ඒක දීලා enter the game දෙන්න ඕනේ. හරි යාළුවනේ මේ විදිහට ඕපන් වෙනවා Mojang කියලා වැස්ලා ඕපන් වෙනවා Minecraft එක. හරි අපි දැන් ගේම් එකට ආවා. ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් මල්ටිප්ලේයර් ශ්‍රී ලංකාන්න. ගියා මම මේ අයියා කෙනෙක් ගියත් තියෙනවා තාම මල්ලි කෙනෙක් ගියත් තියෙනවා මේ තියෙන මගේ එක මේ සර්වර්ස් තුනක් තියෙනවා ඊට පස්සේ තව තියෙනවා ඉච්චර තමයි සර්වර් ඉන්න මම සර්වර් හදන එක තව ටිකකින් ඔයාලට කියන්න සර්වර්ස් හදන විදිය කොහොමද සර්වර්ස් වල කරන්න පුළුවන් දේවල් ඒවා මම කියන්න දැන් අපි යන්නේ සිංගල් ප්ලේයර් වර්ල්ඩ් එකට දැන් මම කෙලින්ම යන්නේ මම අලුතින් දැන් ගේම් එක ගගා ඉන්න වර්ල්ඩ් එකට මේ යන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ ගේන වර්ල්ඩ් එකට තමයි මේ යන්නේ අපි බලමු ස්කින් එක ඇඩ් වෙලාද කියලා මගේ මම කොහෙද ඉන්නේ කවුරු හරි ඉන්නවා මං ගාව මං හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා හුඟක් ලොකු වෙනස්කම් වෙලා තියෙනවා මෙතන හරක් එහෙම ටිකක් ඉන්නවා මම ඔයගොල්ලන්ට ඊළඟට දාන වීඩියෝ එකකින් කියන්නම් මෙච්චර දේවල් උනේ කොහමද කියලා අපි දැන් බලමු මගේ ස්කින් එක මොකද උනේ අද අන්න දැක්කද මගේ ස්කින් එක වෙනස් වුණා මුලදී පොඩ්ඩක් තප්පරයක් වගේ ගියා ඒක පෙන්නන්න මට හිතුනේ වැටලා නැති වෙයිද කියලා හරි ගියා වැඩේ හරි ගියා ස්කින් එක ඇරලා දැන් පේනවා නේද ඔයගොල්ලන්ට අර කලින් තිබ්බ ස්කින් එක නෙමෙයි දැන් තියෙන්නේ මගේ ඔයගොල්ලන්ට මම කියා දුන්න විදිහට ඔයගොල්ලන්ට කැමති වෙබ්සයිට් එකකින් ගිහින් කැමති තරම් කැමති විදිහක ස්කින් දාගත්ත හැකි මෙන්න කෙලින්ම කෙල්ලෙක්ද දැන් කෙල්ලෙක් වෙලා ඉන්නේ මෙච්චර දැන් මෙතන සොම්බිලායි ඊට කලින් අපි යන් දැන් මේක වෙන බලන්න දෙයක් නැහැ third person cam එකෙන් නිදා ගන්න හරියම අමාරුයි. ඔන්න ඔකයි යාළුවනේ කියන්නේ. එහෙනම් දැන් අපි යන් ගේම් එකෙන් එළියට. හරි. මේක දැන්ට මෙහෙම තියාගමු. මොකද මම දැන් ඊළඟට ඔයාලට කියා දෙන්නම් සර්වර්ස් හදන විදිය ගැන.
මාලට කියා දුන්නා කොහොමද 20 launch එකකට ලොග් වෙලා ස්කින් එකක් දාගන්නේ කියලා. මෙතන ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා ඒක මම සරලව කියා දුන්නා. මම මගේ පරණ ස්කින් එක අප්ලෝඩ් කරගන්න ඕනේ. මේ තියෙන පරණ ස්කින් එක දාගන්න ඕනේ. හරි. මේක අප්ලෝඩ් වුණාට කෝලුවේ තිබිච්ච එක. කෝලුවේ තිබිච්ච එක. මම කෙලෝ ගත්ත ස්කින් එකට මොකක් හරි දෙයක් වෙලා වගේ මට හිතෙනවා නිකමට කමක් නැහැ. හරි එහෙනම් අපි දැන් කොහොමද සර්වර් එක හදන්නේ කියලා කියා දෙන්න. මම ඒකත් මේ වීඩියෝ එකෙම කියනවා. අපි යන්න ඕනේ එකට ඇටර්නස් කෙලින්ම ඇටර්නස් කියන සර්ච් කරන වල ඇටර්නස් කියලා සර්ච් කරාට පස්සේ උඩින් එනවා ඇටර්නස් Minecraft servers free firm කියලා තියෙනවා. ඒක වල ක්ලික් කරන්න තියෙනවා. ඔන්න මෙතනින් ගියාට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා Minecraft server free firm කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අලුතින් නැති play කියන එක ඔප්පන්න. play කියන එක බුවට පස්සේ මෙතන sign in වෙන්න ආවේ නෑ ඉන්න මම ඔයාලට පෙන්නන්නම් මුලින් ඉඳන් මගියොත් මේක තේරෙන්නේ නැති වෙනවා. ඇටර්නස් මෙන්න මේ ආකාරයට ඕපන් කරනවා. ඇටර්නස් කියලා සර්ච් කරලා වෙබ්සයිට් එකට යනවා. මම මේකේ ලොග් වෙලා නෑ මේකට මම හිතන්නේ ඇටර්නස් එකට. කෙලින්ම මෙනවා ප්ලේ කියලා දුන්නාට පස්සේ කෙලින්ම එන්නේ welcome to the ඇටර්නස් කියලා. ඔයගොල්ලන්ට user name ගහලා ඊට පස්සේ password එකක් දාලා sign in උන හැකි Google account එකට. තේරුණාද? sign in වෙන්න තියෙන්නේ login නේ ඔයාලට game එක ඇතුලේ තියෙන්න ඕනේ name එක මෙතෙන්ට දෙනවා user name එක. ඊට පස්සේ මෙතන password එකක් දාගන්න. මෙතනින් sign in වෙන්න ඔයාලගේ Google account එකට. හරි. එහෙනම් අපි යන් sign in වුණාට පස්සේ ටික හදන්න. හරි යාළුවනේ ඔයගොල්ලෝ account එකට log වුණාට පස්සේ කෙලින්ම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ක්‍රියේටිව් කියලා බටන් එකක් නවා මෙන්න මේ මැදින්. ඒක දැන් දකුණු පැත්තේ ආගෙනට ගිහිල්ලා තියෙනවා. මම සර්වර්ස් දෙකක්ම හදලා තියෙන හින්දා මේක මම හදපු එකක්. මේක අයියා කෙනෙක් මට ඇක්සස් දුන්නේ account එකක්. මම ඇක්සස් දුන්නාම කරන්න පුළුවන් දේවල් ගැන කියන්නම්. හරි අපි එහෙනම් අලුත් එකක් හදලා බලමු. ක්‍රියේට් දීලා මෙතෙන්ට මෙහෙමම දෙන්න කැමති නම් මෙයා වෙනස් කරන්න. වෙනස් කරා කියලා අර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. welcome to the server කියද්දි මෙතෙන්ට එන ඒක වෙනස් වෙනවා. එච්චර තමයි. ඊට පස්සේ මෙන්න මෙතනින් වෙනස් කරන්න පුළුවන් ඕගොල්ලෝ Minecraft Java edition එක. ඒ කියන්නේ PC version එක. ඊට පස්සේ තියෙනවා Minecraft Bedrock World edition කියලා. ඒක කෙලින්ම මේක mobile. ඒ වගේ තමයි මම හිතන්නේ ඒ වගේ තමයි ගොඩක්. ඔව් එහෙම තමයි. ඔන්නෝම තමයි තියෙන්නේ. මේ දෙකෙන් ඕගොල්ලෝ PC ගහනවා නම් මේකට දාගන්න, මොබයිල් ගහනවා නම් මේකට දාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ යාළුවන්ටත් හැබැයි PC ගහනකොට Java edition තියන අයට Bedrock එකෙන් එන්න බෑ. නෑ පුළුවන් මං හිතන්නේ. ඔව් පුළුවන් මං හිතන්නේ. ඒක ලොකු ක්‍රමවේදයක් තියෙන. ඒ විදිහට කරලා හදා ගන්න ඕනේ. මම දන්නේ නෑ ඒක ඇත්තටම. මම දැන් PC එකෙන් ගහන ඉඳලා Java edition එක දීලා create කරන account එක. your server is ready කියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන යටින් පෙන්නනවා skip කියලා බටන් එක. ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔයාලගේ දැන් සර්වර් එක හැදිලා තියෙන්නේ. දැන් ඔයාලට ආවේ ගාම මුලින්ම කරන්න තියෙනවා වැඩක්. මෙන්න මෙතන පෙන්නනවා ඔයාලගේ සර්වර් ඇඩ්‍රස් එක. ඒක ඔයාලට කොපි කරගන්න පුළුවන් මෙතනින් ඕන. ඊට පස්සේ තියෙනවා software කියලා. මෙතනින් ඕගොල්ලන්ට තෝරන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ මොකක් හරි සර්වර් මොඩ් එකේ කියන්නේ වැනිලා මොඩ් එකක්ද ශ්‍රී ලංකාවේ කියන්නේ ගේම් එකේ නෝමල් වෙන විදිහටද නැත්නම් තව වෙන මොනවා හරි version එකක්ද කියලා මෙතනින් තෝරන්න පුළුවන්. මේක ගොඩක් ඒවා තියෙනවා. ඕගොල්ලෝ ඒක කැමති අය හොයලා බලලා ඉගෙන ගන්න. මම කන්ටින් හොයලා බලලා ඉගෙන ගන්න කැමති. නැත්නම් ඉතින් මම කියා දෙන විදිහට හදලා නෝමල් විදිහට සෙල්ලම් කරන්න. එච්චරයි. ඊට පස්සේ ගේම් එකට මෙතනින් ආවේ ගාම වලට ගන්න තියෙන්නේ
වර්ෂන් එක. ඒක තමයි වැදගත්ම දේ. ඕගොල්ලෝ මෙතනින් ඕගොල්ලෝ ගේම් එක ගහන වර්ෂන් එක බලන්න ඕනේ. දැන් මං ගහන්නේ 15.1.15.2. ඒ හින්දා මෙතනින් තෝරන්න ඕනේ. මගේ වර්ෂන් එක මෙන්න මේක 1.15.2. මං ඒක ක්ලික් කරලා ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් රීඉන්ස්ටෝල් කරනවා. හරි ඒක වැන්නා. දැන් ඕගොල්ලන්ට ඊළඟට ගන්න තියෙන්නේ සර්වරේ ඔන්ලයින් දාන එක. හරිද? දැන් ඒක ඔන්ලයින් වැටේ සර්වරේ. ඊට පස්සේ අපි බලමු අනිත් දේවල් ගැන. ඔව්. දැන් ඊළඟට අපිට තව කරන්න පුළුවන් මෙන්න මෙතන ඔප්ෂන් කියන තැනට ආවට පස්සේ ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ සර්වරේ එක සැරේ ප්ලේ කරන්න පුළුවන් ප්ලේයර්ස්ලා ගාන තෝරන්න. මම දැන්ට දාලා තියෙන 20යි මෙතෙන්ට 2යි 3යි ඊට වඩා වැඩි ගාණක් ලොකු ගාණක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා ගේම් මොඩ් එක. ඔයගොල්ලන්ගේ සර්වර් එක normally සර්වර් එකට කවුරු හරි අලුතෙන් ආව ගාම ඕගොල්ලන්ගේ සර්වර් එක මම දැන් survival දාලා තින්නේ. ගේම් එකට ආව ගාම මෙයාව survival මොඩ් එකෙන් තමයි වැටෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා difficulty එක easy තියෙන එක normal දානවා මම. ඊට පස්සේ තියෙනවා white list කියලා එක. white list කියන්නේ white list on කරලා තිබ්බොත් ඕගොල්ලන්ගේ මෙන්න මෙතනින් ඕගොල්ලන්ගේ address එක තියෙන server address එක මේක ඕගොල්ලෝගේ යාළුවෙක්ට ඔයා දෙනවා. ඊට පස්සේ ඒ යාළුවා තව කෙනෙක්ට දෙනවා. ඒ විදිහට ඕගොල්ලෝ අකමැති කෙනෙක්ට ඕක යනවා. එහෙම ගියොත් වෙන්නේ එයාටත් මේක ඇතුළට එන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මෙතන white list on කරලා තිබ්බොත් එහෙම එකපාරට එයාලට එන්න බෑ. ඒගොල්ලෝ සර්වර් එකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා. ඕගොල්ලන්ට මේ පෙන්නනවා තැනකින්. එතනින් තමයි ඕගොල්ලෝ එයාලට white list එක ඇතුළට එයාව දැම්මොත් විතරයි එයාට සර්වර් එකට එන්න පුළුවන්. ඒ හින්දා මං හිතන්නේ එහෙම ඇඩ්‍රස් එක යවන තරම් කට්ටිය ඉදී කියලා. ඔයගොල්ලෝ මේක රතු පාට දාගම කතිරේ දාගෙන තියාගන්න ඒක අවුලක් නෑ. ඊට පස්සේ PVP කියන්නේ මේක ඔන්න එකේ තියනවා කියන්නේ ඔයාගේ තව යාළුවෙක් ඉන්නවා කියන්නේ ඔයාට ඒ යාළුවට ගහලා ඩැමේජ් කරන්න පුළුවන්. PVP කියන්නේ සරලවම කියන්නේ ප්ලේයර් කෙනෙක්ට තව ප්ලේයර් කෙනෙක්ට ඇටැක් කරන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මේ අනිත් දේවල් මේ විදිහටම තියන්න. ඒක වෙනස් කරන්න යන්න එපා. මේවත් වෙනස් කරන්න යන්න එපා. මේවත් මේ තියෙන විදිහටම ඔම්මම තියන්න. ඒවේ වෙනසක් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔයාලට තව කරන්න තියෙන්නේ ළඟට ඔයාලට මෙතන ප්ලේයර්ස්ලා කියන තැනින් ඇහිලා බැලුව හැකි. මෙතන දැන් ප්ලේයර්ස්ලා පෙන්වන්නේ මොකද මේ account එක දැන් හැදුවේ මම මේ සර්වරේ දැන් හැදුවේ හින්දා ප්ලේයර්ස්ලා නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ට තව දෙයක් පුළුවන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා access මෙන්න මෙතෙන්ට දෙන්න පුළුවන්. දැන් මගේ මෙතන Aternos account එකේ name එක තමයි දුලීප් 27. ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඉන්න Aternos එයා ගාව තියෙනවා. එයා Aternos එකේ සර්වර් එකකුත් හදාගෙන ඉන්නවා. එයා ඔයාට වඩා දැනුමත් වැඩි. ඒ කියන්නේ එයාට ඔයාට වඩා සර්වර්ස් ගැන තේරෙනවා. ඔයාට ඕනේ ඔයාගේ සර්වර් එක එයා ලව්ව හදාගන්න. ඒත් ඔයාට ඔයාගේ Google account එක දෙන්න බෑ. එතකොට ඔයාට ගන්න දෙන්නේ මෙන්න මෙතන එයාගේ Aternos account name එක එයාගෙන් ඉල්ලගෙන මෙන්න මෙතෙන්ට එයාගේ name එක දීලා add කරන්න. add කරාට පස්සේ ඉන්න මම දැන් මගේ තව account එකක් තියෙනවා. මම දැන් ඒක add කරන්න හදනවා. දැන් මම ඒක දීලා ඒක add කරනවා. add කරාට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් එනවා. ඕගොල්ලෝ මෙතනින් ඕගොල්ලෝ කැමති නම් කියවලා බලලා දෙන්න යාට access මොනකට දෙන්න ඕනි කියලා. නැත්තම් ඔයා විශ්වාස කෙනෙක් නම් ඔයාට මෙන්න මේක දාලා හැම දෙයකටම access දෙන්න. ඊට පස්සේ ආව සේව් කරාට පස්සේ එයාට දැන් මේ හැම දෙයක්ම එයාටත් ඔයාට වගේම මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉන්න මම දැන් ඒ account එකට යන්නම්. කොහොම බලන්නේ ඒක ඔය account එක මේකද කොහොම බලන්න. ඔව් මෙන්න මේක තියෙන්නේ දුලීප් 23 කියලා. මං කලින් ඉඳපු Aternos account එකේ තියෙන්නේ දුලීප් 27 කියලා. දැන් මෙතන දෙකයිනේ පෙන්න. දැන් මම මේක රීෆ්‍රෙෂ් කරාට පස්සේ තුනක් පෙන්වනවා. මෙන්න දින අලුතෙන් මම හදපු එක. මේ දැන් මං හැදුවේ මෙන්න මේක. එන්න බලන්න මගේ මතකේ කොච්චර හොඳයිද කියලා නම් මට මතක නැහැ. මට ෂුවර් නැහැ ඒකද දැන් හැදුවේ කියලා. ඒ හින්දා බලුවා. ඔව් දුලීප් 27 C4 කියලා තියෙනවා. මෙන්න මේක. දැන් මම මේක එබුවට පස්සේ ඕගොල්ලන්ට බලාගත්ත හැකි මේක එබුවට පස්සේ දැක්කද? ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ සර්වර් එක කරන්න පුළුවන් හැමදේම
එයාටත් එහෙන් ඔයා ඇක්සස් දුන්න කෙනාටත් ඇහිල්ලා මෙතනින් කරන්න පුළුවන්. මේ වයිට් ලිස්ට් බලන්න පුළුවන්. මෙතන ප්ලේයර්ස්ලා ඉන්නවද බලන්න පුළුවන්. තව කෙනෙක්ට ඇක්සස් දෙන්නත් පුළුවන් එයාට. ඒ වගේ ඔයාට කරන්න පුළුවන් හැමදේම එයාට කරන්නත් පුළුවන්. ඒ හින්දා ඔයා විශ්වාස කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට දෙන්න එපා. හරි දැන් අපි ගේම් එක ඇතුළට ගිහිල්ලා බලමු සර්වරේ. මම සර්වරේ ඔන්ලයින් දාලා නෑ. මං ගේම් එක හදපු account එකට ආවා 20.27 කියන එක. ඕන්නම් අනිත් එකෙනුත් ඉඳලා දැන් මේක අනිත් එකට යන්. ඔව් දැන් ඉන්නේ 20.23 කියන එකෙන්. දැන් අපි දාලා බලමු සර්වරේ. ඔන්ලයින් දාමු අපි. දැන් අපිට බලාගෙන ඉන්න තියෙන සර්වරේ ඔන්ලයින් වැටෙනකම්. හරි යාළුවනේ මට මෙතනින් මැසේජ් එක ආවා සර්වරේ ඔන්ලයින් වැටුණා කියලා. දැන් අපි සර්වරේ ඇතුළට ගිහිල්ලා බලමු. මෙතනින් ඕගොල්ලන්ට සර්වර් ඇඩ්‍රස් එක කොපි කරගෙන දැන් කරන්න තියෙන්නේ ගේම් එකට යන්නේ. දැන් මෙතන තියෙනවා සර්වර්ස් තුනක් තියෙනවා. මෙන්න මෙතන ඇඩ් සර්වර් කියලා එතනක් තියෙනවා. මෙතනට ඕගොල්ලෝ කැමති නමක් දාගන්න. මම දාගන්නම් ඒකට new අලුතෙන් හදුව එක. එහෙනම් new දැම්ම. ඊට පස්සේ ඔයගොල්ලෝ අතන කොපි කරපු එක මෙතන දාගන්න. ඊට පස්සේ මේක බලා කෙලින්ම සර්වර් ඇතුළට යන්න. ඔන්න ගිය ගාම සර්වරේ ලෝඩ් වුණා. මම ෆුල් ස්ක්‍රීන් දැම්මේ නෑ. ඕගොල්ලෝ ඒක ගැන හිතන්න එපා. මෙන්න මෙහෙම තියෙනවා. අන්න දැන් තමයි හොඳම වෙලේ ටික. දැන් සර්වරේ සෙල්ලම් කර හැකි. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් ඇහිලා යාළුවොත් එක්ක උනත් මේක දැන් සෙල්ලම් කරන්න පුළුවන්. යාළුවෝ ගෙන්නගෙන යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න. දැන් මේක කෙලින්ම ක්‍රියේට් තියෙන්නේ සර්වයිවල් මොඩ් එකේ. දැන් කෙලින්ම සර්වයිවල් ගැව්වේ අර ඔයගොල්ලෝ තනියෙන් ගහන එක ඔයගොල්ලන්ට ගන්න තියෙන යාළුවොත් එක්ක සෙල්ලම් කර හැකි මේක. ඩැමේජ් වෙනවා. ඒ හැමදේම හරියට වැඩ කරනවා. අපි දැන් ඔහොම නවත්තමු ගේම් එක පොඩ්ඩක්. නවත්තලා එමු අපෝ ඇටර්නස් එකට. දැන් මේක ඔයාගේ සර්වරේනේ. ඔයගොල්ලන්ගේ සර්වර් එක මේක කරින්න. දැන් මේකේ ඔයාලට දැන් පුළුවන් ප්ලේයර්ස්ලා කියන එකට යන්න. ඔයා දැන් සර්වරේ සෙල්ලම් කරන්නේ නැහැ. ඒත් ඔයාලට බලන්න ඕනේ කවුද සෙල්ලම් කරන්නේ. ප්ලේයර්ස් කියන එකට ආවට පස්සේ මෙන්න මෙතනින් පෙන්නනවා ඔන්ලයින් ප්ලේයර්ස් කියලා පෙන්නනවා. දැන් මං විතරයි ඉන්නේ සර්වරේ. ඒ හින්දා මාව විතරයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙන්න මේක ක්ලික් කරාට පස්සේ මගේ හෙල්ත් එක කොච්චර තියෙනවද, ඊට පස්සේ ෆුඩ් බාර් එක කොච්චරයිද, මම ගේම් එක ගහන්නේ මොන මොඩ් එකකින් ඉඳගෙනද, ගේම් එකේ තියෙනවා සර්වයිවල් මොඩ් තියෙනවා, ක්‍රියේටිව් මොඩ් තියෙනවා, ඇඩ්වෙන්චර් තියෙනවා, ඊට පස්සේ ස්පෙක්ටේටර් තියෙනවා. දැන් මම ගහන්නේ සර්වයිවල් හින්දා මාව සර්වයිවල් මොඩ් කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් මට චීට් මෙතනින් පුළුවන් යටට ආවට පස්සේ මගේ ඉන්වෙන්ටරි බැලුවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා white list කියලා. දැන් ඕගොල්ලෝ අතර white list on කරා නම් කෙලින්ම මෙතනින් ක්ලික් එක දැම්මට පස්සේ මාව white list වලට වැටෙනවා. මේක දැම්මේ නැත්තම් මාව වැටෙන්නේ. ඒ කියන්නේ මට එන්න බෑ. ගේම් එකට එන්න බෑ. මාව white list වලට දැම්මේ නැත්තම්. මෙන්න මෙතනින් option වලින් white list on කරලා තියෙනවා නම් හැමෝටම එන්න බෑ. මෙන්න මේ player කියන තැනට ගිහිල්ලා බලද්දී එක මෙතනින් පෙන්නනවා එන්න හදපු අය ඇහිලා ඉන්න අය ඒගොල්ලන්ගේ white list on කරලා තියෙන අයට විතරයි එතනින් එන්න පුළුවන්. දැන් මෙතනින් ඔයාලට බැලුව හැකි ඔයාගේ සර්වරේ ප්ලේ කරන කෙනාම ඔබලා ගිහිල්ලා මෙතෙන්ට ඇහිලා එයාගේ ඉන්වෙන්ටරි තියෙන්නේ මොනවද කියලා බැලුව හැකි. ඊට පස්සේ එයා මැප් එකේ කොතනද ඉන්නේ කියලා ඔයාට ලොකේෂන් එක බැලුව හැකි කෝඩිනේට්ස් වලින්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ TP එක බලා මෙතන ලොකේෂන් වෙනස් කරන්න. x y z කියන එක වෙනස් කරන්න පුළුවන්. මම y 66යි 66 තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතන කෙලින්ම වැලි තියෙන්නේ. අපි බලමු f මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ f3 බලමු. ඉස්සරහට යන්න අතන x y z කියන එකේ ඉස්සරහට යන්න ඍණ 70 වෙලා අඩු වෙනවා.
දැන් අපි බලමු මෙයාව ටෙලිපෝට් කරන්න. ඒ කියන්නේ මාව ටෙලිපෝට් කරන්න. ප්ලේ කියන තැනට ගිහිල්ලා අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා මෙයා ඉන්න තැන බලලා දැන් මෙතන Z51 මං ඉන්නේ මේක TP කියන එක ඔබලා 51 මං අඩු කරමු අපි මෙන්න මේ 51 කියන එක අඩු කරනවා ධන පැත්තට යන්නේ දැන් 41ට වගේ දාලා TP කරමු ටෙලිපෝට් කරමු හරි දැන් මාව ටෙලිපෝට් වෙන්න ඇති දැන් මං ගේම් ස්ක්‍රීන් එකට ගිහින් බැලුවොත් මාව ඇහිල්ලා තිනවා කැලෑව ඇතුළට දැන් මම ඉඳියේ කලින් මං ඉඳියේ මෙන්න මේ හරියටම මෙන්න මෙතන මං කලින් ඉඳියේ මෙන්න මෙතන මෙන්න මේ වැලි කාන්තාරේ ඉඳියේ මේ තියෙන්නේ මං කඩපු අර බ්ලොක් ඒවා ටික මං ඊට පස්සේ මාව ටෙලිපෝට් කරා රෙහෙට ඒ ටෙලිපෝට් කරේ මෙන්න මේ ඇටර්නස් කියන සර්වරේ ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්වත් මේ විදිහට TP කරන්න කෙලින්ම මෙතන ටෙලිපෝට් කියන එක ඔබලා එයා දැන් ඉන්න තැන මෙතනින් පෙන්වන්නේ දැන් TP එකේ ගාම මාව අහපව අතෙන්ට යනවා මං කලින් ටෙලිපෝට් කරපුට මාව යනවා අහපව ටෙලිපෝට් කරේ ගාම අහපව මාව යනවා කැලෑව ඇතුළට දැක්කද ඒක කියන්නේ කෙලින්ම අතනින් ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවා ඉන්න තැන ඔයාලට කැමති නම් ඔයාගේ ලොකේෂන් එක බලලා හිටන් කෙලින්ම එතෙන්ට මැප් එකේ ඔයාගේ ලොකේෂන් එක බලලා එයාව ඔයා ඉන්න තැනට ගෙන්න ගත්ත එක. එයා මොකක් කියන්න ඕනේ නැහැ මං එනවා ආරාමයේ මොකවත් නැහැ. බලමු මෙහෙම වරේ. ඔබ එනවද නැද්ද? එච්චරයි. එන්න බෑ කිව්වොත් ඊළඟ පාර ගියා සර්වර් එකට මොකක්ද කියන්නේ? එන්න බැරිද කියන්නේ? ඉන්න එහෙනම් කියලා හිටන්. කෙලින්ම හරියට තියෙන ටෙලිපෝට් කරගන්න ඔයාලගේ ලොකේෂන් එකට. ඊට පස්සේ මෙතන තියෙනවා ඩිමෙන්ෂන් ඒක ඇත්තටම මම දැක්කේ දැන් ඩිමෙන්ෂන් එක තියෙනවා ඒකේ තියෙනවා එන්ඩ් එක තියෙනවා ඊට පස්සේ ඕවර් වර්ල්ඩ් එක තියෙනවා නෙදර් එක තියෙනවා ඒක ගැන ඔයාලා බලන්න පොඩ්ඩක් ඒක දැක්කේ මම දැන් නෙදර් එකෙත් මම හිතන්නේ නෙදර් එකට උනත් මාව ටෙලිපෝට් කරන්න පුළුවන් ඇති try කරලා බලමු කොහෙට ටෙලිපෝට් වෙයිද දන්නේ බලමු මාව නෙදර් එකට ඇහිල්ලා තියෙන්නේ ඔව් මම නෙදර් එකට ඇහිල්ලා තියෙන්නේ ඒ වගේම මම මැරලා ගියා අනිකයි මම කියන්නේ එතනින් ඔයා ඉන්න වර්ල්ඩ් එක උනත් වෙනස් කර හැකි කෙලින්ම ඔයා ඉන්නේ ඕවර් වර්ල්ඩ් එකේද නැත්නම් නෙදර් එකේද එහෙමත් නැත්නම් එන්ඩ් වර්ල්ඩ් එකේද කියන එක පවා වෙනස් කරන්න පුළුවන් එතන හරි දැන් අපි යන් ඊළඟ තැනට ඊට පස්සේ මෙතනින් ඔයාලට පෙන්වනවා ඔයාගේ යාළුවා ඔයාගේ සර්වර් එකේ කොච්චර වෙලා සෙල්ලම් කරාද කියන්නේ. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා ඔයාගේ යාළුවා තව ප්ලේයර්ස්ලා කී දෙනෙක්ව මරලා තියනවද කියලා. ඊට පස්සේ මෙතනින් පෙන්නනවා ඔයාගේ යාළුවා ඔයාගේ සර්වර් එක ඇතුලේ කී සැරයක් මැරිලා තියෙනවාද කියන එක. ඊට පස්සේ මේ වගේ පෙන්නනවා ඔයාගේ යාළුවා මයින් කරලා තියෙන බ්ලොක්ස් ගන්න. එච්චර තමයි ඔය ටික කර හැකි. හරි එහෙනම් මම ඔයාලට දැන් පෙන්නවා සර්වරේ ඔන්ලයින් දාන විදිය ඊට පස්සේ ආවම සර්වරයක් හදන විදිය කියා දුන්නා ස්කින් එකක් ඇඩ් කරන විදිය කියා දුන්නා ඊට පස්සේ ඔයගොල්ලන්ගේ යාළුවන්ට ඔයගොල්ලන්ගේ සර්වර් එකේ ඇක්සස් දෙන විදිය කියා දුන්නා ඔයගොල්ලන්ට දැන් ඉතින් අලුතෙන් ගේම් එකට ආවා වගේ නැතුව පරණ ප්ලේයර් කෙනෙක් වගේ නිකම් ප්‍රෝ ප්ලේයර් කෙනෙක් වගේ යාළුවන්ට පෙන්නන්න යාළුවන්ට කියන්න පුළුවන් වෙන්න ශ්‍රී ලංකාවට පුළුවන් ඔයගොල්ලන්ට තාම මේ වගේ වැදගත් වෙන දේවල් දැනගන්න ඕන. කෙලින්ම හැමෝම කියන්නේ නැති. හැමෝම පෙන්වන්නේ නැති. මේ වගේ දේවල් දැනගන්න ඕන නම් ඕගොල්ලෝ එන්න ඕනේ කාගාවටද? කාගාවටද එන්න ඕනේ? මෙන්න මේ මංගාවට. පේනවනේ මම. මෙන්න මේ මං. නිසල් බෝයි. මෙන්න මේ මංගාවට තමයි ඕගොල්ලෝ එන්න ඕනේ. වෙන කොහෙවත් ගින් හරියන්නේ මංගාවට දුවගෙන එන්න ඕනේ මෙන්න මේ මකුළුවා වගේ පේනව නේද? බලන්න මට තියෙන ආදරය මගේ පස්සෙන් දුවගෙන එනවා. මට අලුත් දේවල් කියා දෙන්න.
අනේ මට අලුත් දේවල් කියා දෙන්න කී දැක්කද? පස්සෙන් එනවා. අන්න ඒ වගේ ඔයගොල්ලොත් මගේ පස්සෙන් ඇහින් මට කමෙන්ට් කරලා මගේ වීඩියෝ වලට ලයික් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට උදව් කරොත් මං හැමෝම කියා දෙන්න ඇති අලුත් දේවල් අලුත් දේවල් කියලා දෙනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. දැන් ඉතින් ඔයාලට තියෙන්නේ සර්වර් එකක් හදන්න, යාළුවන්ට එන්න කියන්න. අපි ගහමු Minecraft. bye මං යනවා එහෙනම්. මකුළුවා ආදරේ වැඩි වෙලා මට අනිනවා. මං දුවනවා. bye එන යාළුවනේ අපි ගියා.